ඉතින් ගයිස් මම අද කියලා දෙන්නම් කොහොමද හරියටම මේක රෙජිස්ට්‍රේෂන් කරගන්න කියලා. ඉතින් ඔයා මේනකොට රෙජිස්ටර් වෙච්ච කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් යන්න මේ ලොගින් කියන එකට. ඉතින් මේ ලොගින් කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක ගහලා OTP එකක් අරගෙන අදාළ QR එක නැවත ගන්න. ඉතින් QR එක නැවත ගන්න පුළුවන්. එතකොට ඊට එහෙම නැත්නම් අලුතින් රෙජිස්ටර් වෙන්න ඕන කෙනෙක් ඔයා සෙකන්ඩ් හෑන්ඩ් හරි බ්‍රෑන්ඩ් නිව් හරි වෙහිකල් එකක් ගත්ත කෙනෙක් නම් එහෙම නැත්නම් බයික් එකක් ගත්ත කෙනෙක් නම් ඔයාට කරන් තියෙන්නේ ID නම්බර් එයා දාලා ටික දීලා මොබයිල් නම්බර් එකක් දීලා ඔයගලන්ට තියෙන OTP එක ගන්න. ඉතින් OTP ගත්ත පස්සේ ඔයාගේ නම ඇඩ්‍රස් එක දීලා next කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට කියනවා නම් මේ ID නම්බර් එක පාවිච්චි කරපු එකක් කියලා. ඉතින් ඔයගලන්ට කරන් තියෙන්නේ වෙන මුත් කරන් දෙයක් නැහැ. ෆෝන් නම්බර් මාරු කරන්නත් එපා. කිසි දෙයක් මාරු කරන්න නැතුව ඔයගොල්ලෝ ID නම්බර් එක මාරු කරන්න. ඔයාගේ පවුලේ කෙනෙක්ගේ එහෙම නැත්නම් වයිෆ්ගේ ඔයාගේ පුතාගේ වෙන්න පුළුවන්, තාත්තාගේ වෙන්න පුළුවන්, අම්මගේ වෙන්න පුළුවන්. ගෙදර පවුලේ කෙනෙක්ගේ ID නම්බර් එකක් දෙන්න. ඒ දීලා බලන්න පිළිවෙලට එක්කෙනාගෙන් එක්කෙනාට දීලා බලන්න ඒක හරියනවද කියලා. ඉතින් ගොඩදුරට ඒක හරියනවා. ඉතින් මේ ID නම්බර සමහරක් ඒවා නම් වලටත් එහෙම වෙනවා. ඉතින් අපි රෙජිස්ටර් වෙලා තිබ්බේ නැතත් සමහරක් ඒවා පෙන්නනවා. ඉතින් මාරු කරලා බලන්න අනිවාර්යෙන් මේක හරියනවා. ඉතින් කලින් හදපු කෙනෙක් නම් එහෙම නැත්නම් කලින් ක්‍රයිසිස් එක වෙලාවේ හදපු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ලොගින් ගිහිල්ලා ඔයාගේ ෆෝන් නම්බර් එක තියෙනවා නම් හදපු අනිවාර්යෙන් ටයිප් කරලා බලන්න අනිවාර්යෙන් OTP එකක් එයි. ඉතින් ඒකෙන් ලොග් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ටිස් දෙකටම බලන්න අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පල්ලෙහාම ලින්ක් එක දාලා තිනවා මේ සයිට් එකට එන්න. ඉතින් ඒකෙන් ගිහලා හදා ගන්න. good luck.